මේ වීඩියෝ එක ෆාමසියක් කරන ෆාමසියක වැඩ කරන ඔයාලට ඒ වගේම තමයි බෙහෙත් ළඟ තියාගෙන ඉන්න වෛද්‍යවරුන්ට. ඔයාලා විකුණන්න තියාගෙන ඉන්න බෙහෙත් එක්ස්පයර් වුණාම මොකද කරන්නේ? ෆාමසි එක නම් අපි ඒවා ලොක් ඇන්ඩ් කී කබඩ් එක ස්ටෝර් කරලා තියෙනවා. ඒ වගේම තමයි ඒක කාටවත් අරින්න බැරි විදිහට not for sale කියලා ලේබල් කරලා තමයි තියෙන්නේ. සාමාන්‍ය කෙනෙක්ගෙන් ඇහුවොත් කියයි බෙහෙත් එක්ස්පයර් වුණාම එක්කෝ නගර සභාවෙන් එන කුණු ලොරියට දෙනවා. එහෙම නැත්නම් ගෙදර ගිහිල්ලා වල දානවා. එහෙමත් නැත්නම් පුච්චලා දානවා වගේ උත්තර කියන්න පුළුවන්. නමුත් ඖෂධ එක්ස්පයර් වුණාම ඒවා කුණු ලොරියකට දෙන්නවත් වල දාන්නවත් ගිනි තියන්නවත් එහෙම දේවල් කරන්න බෑ. හොඳයි. එහෙනම් එක්ස්පයර්ඩ් ඖෂධ වලට මොකද කරන්නේ? එක්ස්පයර්ඩ් ඖෂධ එක්ස්පයර්ඩ් මෙඩිසින් අයින් කරන පළවෙනි ක්‍රමය තමයි ඩ්‍රග් ටේක් බැක් ප්‍රෝග්‍රෑම්. ඒ කියන්නේ ඒවා ගෙනාපු කම්පැනි වලින් නැවත ඒවා බාර ගන්නවා. ඒක තමයි පළවෙනි ක්‍රමය. එතකොට ඒ කම්පැනි වලින් ඒවා ඩිස්පෝස් කරනවා. අපි ඒවා බෙහෙත් කම්පැනි වලට රිටර්න් කරාම එයාලා high temperature incineration කියලා මෙතඩ් එකක් අනුගමනය කරනවා. ඒ කියන්නේ සෙල්සියස් අංශක 1200ට විතර උෂ්ණත්වයකදී ඒ බෙහෙත් එයාලා විනාශ කරනවා. බෙහෙත් ගැන අපි ඉගෙන ගන්නකොට අපි මුලින්ම ඉගෙන ගන්නවා all drugs are poison කියලා. එතකොට අපිට ඒවා පරිසරයට මුදා හරින්න බෑ. එහෙම වල දැම්මොත් හරි එහෙම නැත්නම් පරිසරයට මුදා හැරියොත් හරි ඒවා භූගත ජලයට එකතු වෙලා අපිටත් සතුන්ටත් හානි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඇන්ටිබයොටික් වගේ ඖෂධ පරිසරයට මුදා හැරියාම ඒ ඇන්ටිබයොටික් වලට ප්‍රතිරෝධී බැක්ටීරියා ඒ කියන්නේ ඇන්ටිබයොටික් රෙසිස්ටන්ස් එකක් හදන බැක්ටීරියා හැදුනොත් එහෙම ඒක අපිට විශාල තර්ජනයක් වෙනවා අපේ සෞඛ්‍යයට. ඒ නිසා ඒ එක්ස්පයර්ඩ් ඖෂධ අපිට පරිසරයට මුදා හරින්න කිසිසේත්ම බැහැ. ඒ නිසා එක්ස්පයර්ඩ් වුණු බෙහෙත් ඔයාලා ළඟම තියාගෙන ඉඳලා ඔයාලා ඒවා ලබාගත්ත කම්පැනි වලටම රිටර්න් කරන්න වග බලා ගන්න. ඒ වගේම තමයි ඒ කම්පැනි වලත් ඒ වගකීම සහ යුතුයකම තමයි ඒ එක්ස්පයර්ඩ් වුණු බෙහෙත් එයාලා නැවත ලබා ගන්න එක. එන්න දැනගෙන බෙහෙත් බොන්න. අපි වෙල්නස් ෆාමසි දඹුල්ල.